ඔබත් නාසය තුල ඇති වුණු මස් දැල්ලක් එහෙම නැත්නම් නේසල් පොලිප් එකක් නිසා පීඩා විඳිනවද? ශල්‍ය කර්ම වලින් තොරව අපේ ප්‍රතිකාර වලට යොමු වෙලා මේ නාසය තුල ඇතිවෙන මස්දළු සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. ආයුර්වේදයට අනුව නාසා රෝග 31ක් තියෙනවා. ඉන් එක් වර්ගයක් තමයි නාසා අල්ශස් එහෙම නැත්නම් නාසයේ ඇතිවෙන මස්දළු විදිහට හඳුන්වන්නේ. මස්දැල්ලක් කියන්නේ ඉදිරිපස නාස්කුහරයේ දෙසට නටුවක් සහිතව වර්ධනය වෙන නාසයේ ශ්ලේෂ්මල දරාවේ ඇතිවන අධිවර්ධනය වීමක්. මේ తත්වය ඕනෑම වයසක කෙනෙකුට හැදෙන්න පුළුවන් රෝග තත්වයක් වගේම කුඩා දරුවන් සහ මැදි වයසේ පසුවන පුද්ගලයන් තුළ බහුලව දකින්න ලැබෙනවා. මස්දළු නිසා නාසයෙන් නිතර ශ්‍රාවය පිටවීම, නාසයේ ඉදිමීම, නිතර සෙම්පතිශ්‍රාව ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඇස් වටේ ඉදිමීම, ඇස් කැසීම, කන් කැසීම, අධික හිස රදය, හිස කෙස් ඉදීම, බඩ පුරවා දැමීම, මලබද්ධය කියන රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. නිතර සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන සහ ප්‍රතිශක්තිකරණයේ අඩු පුද්ගලයින්ට මේ තත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. ඒ වගේම පීනස වැනි රෝග තත්ත්වයන් නිසි ප්‍රතිකාරගෙන සුව කර නොගත් විට කාලයක් යන විට නාසයේ මස්දළු ඇති වෙනවා. ඔබත් නිතර සෙම් රෝග වලින් පීඩා විඳින කෙනෙක් නම්, පීනස් රෝග වලින් පීඩා විඳින කෙනෙක් නම්, එහෙමත් නැත්නම් මස්දළු නිසා පීඩා විඳින කෙනෙක් නම් අපේ ප්‍රතිකාර වලට යොමු වෙලා සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්.